ඔයි සවුන්ඩ් එකේ මොනවද ඉගෙන ගත්තේ? ඔයි සවුන්ඩ් එක දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි OI, දෙවෙනි විදිය තමයි OY නේද? අපි වචනයක හරි සිලබල් එකක හරි අන්තිමට OI සවුන්ඩ් එක එනවනම් මොන එකද ලියන්නේ? ඩික්ටේෂන් වලදී හා වචනයක හරි සිලබල් එකක හරි අන්තිමට OI සවුන්ඩ් එක එනවනම් OY එන්නේ වචනයක හරි සිලබල් එකක හරි අන්තිමට OI සවුන්ඩ් එක එනවනම් අනිවාර්යයෙන්ම OY එනවා. වචනයක හරි සිලබල් එකක හරි මැදට OI සවුන්ඩ් එක එනවනම් OI එනවා. එතකොට වචනයක මැදට එන එක්සැම්පල්ස් කියන්න මට OI සවුන්ඩ් එක මොනවාද? coin, soil, boil. yes මෙන්න මේ වගේ අවස්ථාවලදී වචනයක මෙයා මැදට ඇහෙනවා නම් OI sound එක වචනයක මැදට නම් ඇහෙන්න අපි ලියන්නේ OI කියන අකුරු දෙක. එතකොට වචනයක හරි සිලබල් එකක හරි අගට ඇහෙනවා නම් OY. උදාහරණ yes good job. හරි නේද? මතකයි නේද? සිලබල් එක අන්තිමට ඇහෙන්නේ කොයි වෙලාවකටද? වචනයක සිලබල් එකකටත් අන්තිමට ඇහෙනවා කියවනේ. දැන් මේක වචනේ මැදට නෙමෙයි මේ මුලට නෙමෙයි ඇදලා තියෙන්නේ. එතකොට මෙයා සිලබල් එකේ අන්තිමට ඇදලා තියෙන්නේ. එතකොටත් OY තමයි එන්නේ. ඕකේනේ? හරි good job.